බුදුන් වැඳලා වැඩ පටන් ගමුකෝ. සෝදලා පිරිසිදු කරලා දෙත පෙරෙන්න තිබ්බ එළවලු ටික පිළිවෙලට අසුරගමුකෝ. ශීතකරණයට සුදුසු ප්ලාස්ටික් හෝ වීදුරු හෝ බොක්සස් කිහිපයක් ගන්න. මම මේ දැන් පාවිච්චි කරන තක්කාලි, දෙහි, මිරිස් දාන්න ගන්න බොක්ස් එක. ඒක 4 කම්පාර්ට්මන්ට් බොක්ස් එකක්. ඒක ඩ්‍රේන් බොක්සස් 4ක් තමයි ඇතුලේ තියෙන්නේ. ඒක නිසා වතුර රැඳෙන්නේ බොහොම පිරිසිදුවට නරක් නොවි මේ එළවලු ටික තියාගන්න පුළුවන් මේ බොක්ස් එකට දැම්මම. ඒ වගේම එක බොක්ස් එකකින් ಜಾති 4ම එකවර එළියට ගන්න පුළුවන්. හැමතිස්සෙම ශීතකරණය අරින්න වහන්න ඕනේ. මේ දැන් මං ගෝවා තුඹ කරවිල දාන්න පාවිච්චි කරන බොක්ස් එකට නම් යටට මම ටිෂු එකක් දැම්මා. මොකද පොඩි හරි වතුරක් තිබුණොත් ගෝවා වගේ එළවලු ඉක්මනින් නරක් වෙනවනේ. ඒක නිසා ටිෂු එකට ඒ වතුර ටික උරා ගන්න පුළුවන් නිසා ටිෂු එකක් දාලම මේ බොක්ස් එකට මම එළවලු ටික දාගත්තා. මේ පෙන්නන බොක්ස් එකේ ඇතුලේ ඩ්‍රේන් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම මේ දාන්නෙත් බෝංචිනේ. ඒක නිසා ඉක්මනින් නරක් වෙන්නෙත් නැහැ. ඒක නිසා බෝංචි ටික මේකට දාලා මම අසුර ගන්නවා. කැරට් දාන්න මම පාවිච්චි කරන්නේ මේ වගේම බොක්ස් එකක් තමයි. ඒකේ නම් යට ටිෂු එකක් දානවා. මොකද හේතුව මේ දවස්වල වැස්සනේ. කැරට් ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. මේ මම පාවිච්චි කරන බොක්ස් එක ගත්තේ තෙමු එකකින්. මේ බොක්සස් තුනම රුපියල් 600 ගානට තෙමු එකකින් ගත්තේ ලීක්ස් කොළ දාන්නමයි. මොකද පොඩියට කපන්න නැතුව දික්කතටම මේ ලීක්ස් කොළ හොඳින් පිරිසිදු කරලා ටිෂු එකකින් තෙත ඉවත් කරලා තමයි මම මේ බොක්ස් වලට දාන්නේ. එතකොට සතියක් විතර කිසිම කරදරයක් නැතුව මේ එළවලු ටික තියාගන්න පුළුවන්. මේ මම පොල් දාන බොක්ස් එක දවස් කිහිපයකට පොල් මේකට දාලා ෆ්‍රීස් එකේ දාලා තියෙනවා. දැන් අපි මේ පිළිවෙලට දාගත්ත එළවලු බොක්සස් ටික ශීතකරණයටත් පිළිවෙලටම දාලා අසුර ගමු. පොල් ටික නම් ෆ්‍රීස් එකට දානවා. මොකද නැත්තම් ගාපු මහන්සියත් අපරාධේ නරක් වුණොත් එහෙම. බලමුකෝ ඉතින් මගේ පිටර අසුරන කිකිලි. මේ කිකිලිට හුඟක් අය කැමතියිනේ. ගොඩාක් ගණන් දීලත් සමහර මේක ගන්නවා. මම නම් ගත්තේ 1600 ගානකට තෙමු එකකින්. මම කියනවා ඔයාලට අර සෙරමික් කිකිලිට වැඩිය මේ ප්ලාස්ටික් කිකිලි නම් හොඳයි. මොකද අත වැදුනත් පිටර කැඩෙන්නේ නැහැ. ඒක කැඩෙන්නේත් නැහැ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න නැවත මාත් එක්ක